සුබ දවසක් කියලා පිළිගන්නවා හැමදෙනාම. අදත් ඔබේ මනස වැඩසටහනට. පසුගිය වැඩසටහන් තුළින් අපි කතා කරා ડિප්‍රෙෂන් සම්බන්ධව. ඉතින් අදත් මේ ડિප්‍රෙෂන් කියන මාතෘකාව යටතේ තවත් කරුණු කාරණා කිහිපයක් කතා කරන්න අපත් සමග එකතු වෙලා ඉන්නවා. ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය වසීර් ලතීෆ් මහතා. ආයුබෝවන් ආචාර්යතුමනි. ආයුබෝවන්. ආචාර්යතුමනි, අද අපි මාතෘකාව ගැන කතා කරනවා නම් බොහෝ දෙමව්පියන්ට තියෙන ගැටලුවක් තමයි මේ ළමයි ගොඩක් බහුතරයක් වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. එතකොට දෙමව්පියන්ට දරුවන් සම්බන්ධ යම්කිසි දේවල් කතා බහ කරන්නවත් බැරි තරම් මේ දරුවන්ට කේන්ති යනවා, තරහ යනවා, ඒ වගේම අතපය දික් කරන්න ගන්නවා. ඉතින් මේ වීඩියෝ ගේම් කියන දේ මේ ડિප්‍රෙෂන් හා සම්බන්ධ වෙන්නේ කොහොමද? හොඳ ප්‍රශ්නයක් රුචිකා යොමු කරේ. වීඩියෝ ගේම්ස් නැත්නම් වීඩියෝ ක්‍රීඩා මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් අපි අපේ ළමා කාලේදී තිබ්බ වීඩියෝ ක්‍රීඩා වලට වඩා හාත්පසින්ම වෙනස්. දැන් වර්චුවල් ගේම්ස් කියලාත් වෙනම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ ගේම්ස් ගැන කතා කරනවා නම්, වීඩියෝ ක්‍රීඩා ගැන කතා කරනවා නම් දැනට උඟාක් වීඩියෝ ගේම්ස් අපි ගත්තොත් සමහරක් වීඩියෝ ගේම්ස් ගත්තා නම් අපි දකිනවා ටාස්ක් දෙනවා. ඒ ටාස්ක් එක ඇවිල්ලා කම්ප්ලීට් කරා නම් ඊළඟ සෙග්මන්ට් එකට ඊළඟ ස්ටේජ් එකට යන්න පුළුවන්. ඉතින් මට දකින්න කාරණාවක්, මට යම් කරුණු ලබා ගන්න පුළුවන් වුණා වීඩියෝ ගේම්ස් සම්බන්ධව. මේ පිළිබඳව හොඳ විවරණයක් කළා තිනවා කරාපිටිය රෝහලේ ડોક્ટર රූමි රූබන් මහත්මයා. ඒකත් ආශ්‍රිත කරුණුත් එක්ක සාකච්ඡා කරගෙන යනකොට මට කියන්න තියෙන්නේ මේමයි. දැන් වීඩියෝ ගේම් එකක් ගත්තා නම් අපි ආලා තිනවා Blue Whale කියන ගේම් එකක් තියෙනවා. PUBG කියලා ගේම් එකක් තියෙනවා. Counter Fire කියලා ගේම් එකක් තියෙනවා. Call of Duty කියලා ගේම්ස් තියෙනවා. ඉතින් මේ හැම ගේම් එකකම concept එක වෙන්නේ violent එක. violent කියන්නේ ප්‍රචණ්ඩත්වය. ඉතින් මම සරලව කියන්නම් දැන් Blue Whale ගේම් එක යම් රටවල් වල තානම් කරලා තියෙනවා. මොකද මේ ගේම් එක සාමාන්‍යයෙන් මේකට ඇඩ්මින් වරු ඉන්නවා මේ ගේම් එකේ. මේ ගේම් එකේ ඇවිල්ලා සාමාන්‍යයෙන් පළවෙනි ටාස්ක් එක ඇටියට වැටෙන්නේ සාමාන්‍යයෙන් උදේ 4:20ට වගේ නැගිටලා එයා දුවන්න ඕනේ. ඒක අමාරු ටාස්ක් එකක්. එච්චර උදේ පාන්දර මේ වෙදේක මොන කන්ඩිෂන් එකේ තිබ්බත් හරි එයා ඒ ටාස්ක් එකට යොමු වුණාම ඒක කරන්න මේක දවස් 7ක් තිස්සේ යනවා. ඒතකොට ඒ වගේ එක එක ටාස්ක් සමහරක්ලාට කියනවා මේ බිල්ඩින් එකේ මේ උසේ ඉඳන් මේ උසට පනින්න ඕනේ කියලා. ඉතින් අරයා ඒ ටාස්ක් එකට දවස් 7ක් වෙනකොට කෙනෙක් කොහොම හරි මේකට ඇඩික්ට් වෙනවා. අපි මනෝවිද්‍යාව දන්නවා සාමාන්‍යයෙන් කෙනෙක් එක දිගට යම් කිසි දෙයක පෙළඹුණොත් එයා ඒක ඇබ්බැහි වීමකට ලක් වෙනවා. ඇබ්බැහි වීමක් අපිට දවස් 21කින් ඉවත් කරන්නත් පුළුවන්, දවස් 21කින් ඇබ්බැහි වීමට හුරු වෙන්නත් පුළුවන්. ඉතින් මේ ටාස්ක් එකේ අනිත් පාර්ට් එක තමයි ඩේන්ජරස් පාර්ට් එක තමයි මේ ටාස්ක් එකක් සාමාන්‍යයෙන් කම්ප්ලීට් කරන්න බැරි වුණොත් අර ගේමින් ඇඩ්මින් ඇවිල්ලා මෙයාට ඇවිල්ලා මේ කියන ඔයා ලූසර් කෙනෙක්. ඔයාට මේ ටාස්ක් එක ඇචීව් කරන්න බෑ. ඔයා පරාජිතෙක් කියලා එයාගේ සබ්කොන්ෂස් මයින්ඩ්, ඒ කියන්නේ යටි හිතට දානවා. එතකොට එයා තුළ පරාජිත හැඟීම් මතුවෙනවා. එතකොට අර කිව්වා වගේ පරාජිතය කියන දේ මනසට ඇතුල් කරනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? අන්තිමට එයාට කියනවා හරි. ඔයා දැන් පරාජිතයි. දැන් ඔයා මොකද කරන්නේ? ඔයා දැන් ජීවත් වෙලා වැඩක් නැහැ. ඔයා ලැජ්ජාවටපත් වෙන්න ඕනේ. ඉතින් දන්නේම නැතුව සීවිදී හානි කරම ගැනීමක් වගේ යනවා. මට මේ ගැන පොඩි කරුණක් කියන්න පුළුවන්. මොකද මට නම් සඳහන් කරන්න බෑ. අපේ රටේ පසුගිය කාලේ අපිට අයිමි වෙච්ච කලා ශිල්පියෙකුත් මේ ගේම් එකට හුරු වෙලා තියෙනවා. මොකද මේ ගේම් එක සෙල්ලම් කරන එක්කෙනා ටැටු එකක් ගන්නවා. ඒ Blue Whale කියන්නේ නිල්තල් මසාගේ ඡායාරූපයක ටැටු එකක් ගන්නවා. ඉතින් අපි කලා ශිල්පියෙකුට මේකට ගොදුරු වුණා. ඉතින් අර ආචාර ධර්ම නිසා මට නම් ගම් සඳහන් කරන්න බෑ. ඒකේ අනිත් පැත්ත තමයි අපි ළමයි ගත්තොත් දැන් PUBG වගේ ගේම්ස් වල ඉන්දියාවේ තානම් කරලා තියෙනවා. ඉන්දියාව දැන් තානම් කරන්න බලාපොරොත්තු වෙන ඒ වගේ සෑහෙන ගේම්ස් වලින්. මොකද මේ ගේම්ස් වලින් ඇත්තට කරන්නේ අපි ගත්තොත් වැඩිහිටියෙක්ට වඩා පාසල් වී ළමෙක්ගේ මනස සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා. මොකද ආධ්‍යාත්මික ගතියුතු අපි දන්නවා අපේ කුඩා කාලේ අපි ඇවිල්ලා උගක් යොමු වෙලා තියෙනවා වෙසක් උත්සයාවත් අපිට ඒ වගේ දේවල් සතුට ගෙන දෙනවා. දැන් කාලේ ළමයින්ට ඒක සතුටක් ගෙන දෙන්නේ නැහැ. දැන් අපි ඉන්නේ AI ලෝකයක, ටෙක්නොලොජි වර්ල්ඩ් එකක. ළමයි උගක් දුරට දැන් කාලේ එකමත් වේගෙන් යන දැන් කාලේ එන මනෝවිද්‍යා උපදේශනවත් එන්නේ හරිම අමුතු දේවල්, අලුත් දේවල්, තාක්ෂණය පෙරදිරි කරගෙන. ඉතින් අපිට ලොකු අභියෝගයක් තියෙනවා මේ දේවල් අදාරන්න, මේ ගේම්ස් ගැන අපිත් දැනගන්න. ඉතින් මේ අර PUBG වගේ ගේම් එකක් ගත්තත් ඒකේ ටාස්ක් එකක් වැටෙනවා. එතන වෙන්නේ මට ගිය සතියේ මගේ කවුන්සලින් වලට ළමෙක් ආව පේරන්ට් එක්ක. එයා මේ ලංකාවේ ජනප්‍රිය පාසලක ඉගෙන ගන්න. එයා ගේම් එක සෙල්ලම් කරලා එක ස්ටේජ් එකක එයා ගේම් එක පරදිනවා. එයා තරහා ගිය පාරට ෆෝන් එක බිම දමලා ගහලා පාගනවා. ඊට පස්සේ අම්මා එයාට කෑම ගෙනවල කෑම එකත් විසි කරනවා. ඉතින් අම්මා සෑහෙන බය වෙනවා. මේ ළමයා මොකද මේ
මේ තත්ත්වයට වුණේ කියලා. ඉතින් ඒ ළමයා එකම කතා බහ කරනකොට ඒ ළමයාට මගේ මූණ බලලා කතා කරෙත් නැහැ. ඒ ළමයාට අර ගේම් එකෙන් ලැබිච්ච අර පරාජිත මානසිකත්වය එයාට දරා ගන්න බෑ. පස්සේ එයාට සෙෂන්ස් කීපයක් දැන් ආරම්භ කරා. පළවෙනි සෙෂන් එකේ මට බොහොම අමාරු වුණා එයාව රිකවර් කරගන්න. මොකද එයා මට සහයෝගය දැක්ුවේම නැහැ. ඊට පස්සේ මම එයාගේ යාළුවෙක් හැටියට ගිහිල්ලා ඒ ගේම් ගැන මමත් එයාත් එක්ක කතා බහ කළා. මොකද මේකෙදී අපි කවුන්සලින් කරනකොට අපිට ලොකු වැදගත්කමක් වෙනවා අපි මේ ගේම්ස් ගැන දැනගන්න. මොකද නැත්නම් ඒගොල්ලන් ඉන්නවා අපි අප්ඩේටඩ් නැති අය කියලා. දැන් අපි ගත්තොත් දැන් ඉන්න ජෙනරේෂන් එක උගත් දුරට අර මිඩල් ඒජ් පව් වෙච්ච කට්ටිය විතරනේ. ඔයගොල්ලෝ අප්ඩේටඩ් නැහැ. ඔයගොල්ලන් දන්නේ නැහැ. ඔයගොල්ලන් ටෙක්නොලොජි එක නැහැ. ඔයගොල්ලෝ AI එක නැහැ. ඔයගොල්ලෝ එක්ක අපි කතා කරලා වැඩකුත් නැහැ කියන අර හැඟීම. ඉතින් අපිට සිද්ධ වෙනවා නවීන තාක්ෂණයත් එක්ක අපිටත් ඒවට හුරු වෙන්න. අපිටත් ඒ ගේම් ඉගෙන ගන්න, අපිට ඒ ගේම් ක්‍රීඩා කරන හැටි දැනගන්න. ඔන්න මේ වගේ දේවල් තියෙනවා. එතකොට ආචාර්යතුමනි මේ වීඩියෝ ක්‍රීඩා සඳහා යොමු වෙන්නේ ගොඩක් අඩු මානසිකත්වයක් තියෙන පිරිසක්ද? නෑ එහෙම කියන්න බෑ. මොකද වීඩියෝ ගේම් එකට යොමු වෙන්නේ මොකද මේක දැන් සෙල්ලම් කරන්න දැනුවත් තියෙන්න බෑ. මොකද මේ වීඩියෝ ගේම් එකට යොමු වෙන්නේ ඇත්තට කියනවා නම් අර හිතේ අර පොඩි කාලේ ඉඳන්ම අර හික්මීමට වඩා අපි කිව්වකෝ අර හැම දෙයක්ම මොනයි කිව්වොත් ඇඩ්වයිස් එකක් කිව්වොත් හරි තරහා යන ගතියක් තියෙන, නොරුස්සෙන ගතියක් තියෙන අර මොනයි වුණත් හරි නෑ මම මේක කරනවා. මම මේක කොහොමරි කඩලා හරි මේවා කරනවා. අර කෙක්කෙන්ද කොක්කෙන් හරි කමන්නේ වැඩේ කරනවා කියන අර ඒ වගේ මානසිකත්වයට ගිය ළමයි. ඉතින් මම සමහර වෙලාවට ඉස්කෝලේ හොඳට ඉගෙන ගන්න ළමෙක් පවා මේවට යොමු වෙන්න පුළුවන්. මොකද මෙතන වෙන්නේ මේකයි. මේගොල්ලන්ගේ ලෙෂර් ටයිම් එක තියෙනවානේ. අපි කියනවානේ විවේක කාලේ. විවේක කාලේ ඇවිල්ලා එක්ක මේ ගේම් වලට ආදේශක අපි දෙන්න පුළුවන්. කෙනෙක් ස්පෝර්ට්ස් වලට යන්න පුළුවන්. ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්. නැත්නම් ෆුට්බෝල් නැත්නම් බාස්කට්බෝල්. දැන් වෙන්නේ මොකද්ද? අර ගේම් එකට ඇඩික්ට් වෙනකොට ඒකේ තව බලපෑමක් තියෙන සෞඛ්‍යමය ගැටලුවක් අපි දන්නවා මේ මොබයිල් ෆෝන්ස් වල තියෙනවානේ. ඒකේ රේඩියේෂන් එක තියෙනවා. සමහරක් වෙලා SAR වැලියු කියලා එනවා ෆෝන්ස් වල. SAR වැලියු කියන්නේ ඒකේ රේඩියේෂන් එක. ඒ ගේම් මම දන්න එක ළමෙක්ට උනා එයා වර්චුවල් ගේම්ස් අර බොක්ස් එකක් දාලා සෙල්ලම් කරනවා. අන්තිමට එයා පිළිකරෝගෙට පත් වුණා. මොකද එතකොට වෛද්‍යවරු කියලා තිබ්බා මෙයාට කීමෝതെරපිවත් කරන්න බෑ, කීමෝതെරපි කරන්න බෑ. මොකද ඒකේ තියෙන අර මේ මොබයිල් එකේ තියෙන අර හයි රේට් ෆ්‍රීකවෙන්සිස් වල අර බලපෑම වගේ අර වර්චුවල් ගේම් එකේ බලපෑම මොකද එයා එක දිගට සෙල්ලම් කරලා තිනවා. ඒ වේ බලපෑම මොලේ ස්නායු දක්වා ගිහිල්ලා එයා පිළිකාවට ගොදුරු වෙනවා. ඉතින් මේ වගේ දුක්ඛදායක තත්වයක් තියෙනවා. මේවට ඇබ්බැහි වීම තුලින් මම කියන්නේ කොතනවත් ගේම් සෙල්ලම් කරන්න එපා කියන concept එක අපි ඒක යම් කිසි ඒ ළමයට උනත් මගේ අර කවුන්සලින් අපි කියලා කිව්වා ගේම් වලින් එහෙම අයින් වෙන්න එපා කියලා මම කිව්වා. යම් කිසි කාලයක් යොදවගෙන මේක තේරුම් ගන්න මේක රියැලිටි එකක් නෙමෙයි. මේක වර්චුවල් එකක්. මේක රියැලිටි නෙමෙයි. මේ ගේම් එක ඔයාගේ විනෝදයට පමණක් සීමා කරලා කරන්න කියලා. හොඳයි උපදේශකතුමනි ඔබ දැන් කිව්වා මේ සියදිවි නසා ගැනීමකට පවා යන ගේම්ස් තියෙනවා කියලා. දැන් අපිට තේරෙනවා නම් කෙනෙක් ටික ටික මේ தත්ත්වයට පත් වෙනවා ලං වෙනවා කියලා අපි එහෙම කෙනෙක් මේ தත්ත්වෙන් කොහොමද මුදවගන්නේ? උගා හොඳ ප්‍රශ්නයක්. මොකද උගා දුරට දෙමව්පියෝ පවා මනෝ උපදේශකත්වයට එන්නේ මේකේ දරුණු තත්ත්වයට ගිහිල්ලා පස්සේ. මොකද ඒගොල්ලෝ ඇස් දෙකින් දකිනවා මේකේ ඇවිල්ලා මෙයා ඇවිල්ලා ගේම් එක සෙල්ලම් කළා මෙයා වයලන්ට් වෙනකොට තමයි එන්නේ. මේකේ මුල් අවස්ථාවේ අපි කියන්නේ කෙනෙක් ගේම් එක සෙල්ලම් කරන මුල් අවස්ථාවේ දෙමව්පියෝ දැක්කොත් ඒ ගැන පියවර ගන්නවා. අනිත් දේ තමයි අපි දකින්න උගාක් මම දකින්න උගාක්ම දෙයක් තමයි ලොකුම වැරද්දක් තමයි අපේ දැන් ඉන්න දෙමව්පියන් විශේෂයෙන් තරුණ දෙමව්පියන් අර තමන්ගේ අර කුඩා දරුවා කරදර කරනකොට ෆෝන් එක දෙනවා එයාගේ අතට. ගේම් එකක් සෙල්ලම් කරන්න කියලා දෙනවා ඒ ළමයට. එතකොට ඒ ළමයා ෆෝන් එකේ ඉන්නවා. එතකොට අර අම්මට හරි තාත්තට හරි ඒගොල්ලන්ගේ වැඩේ කරගෙන යන්න පුළුවන්. එතනදි වෙන්නේ මොකද්ද? දැනට වෛද්‍යවරු පවා ඉතාමත්ම දැඩිව නිර්දේශ කරලා තිනවා පොඩි ළමයින්ට මොබයිල් ෆෝන්ස් දෙන්න එපා සෙල්ලම් කරන්න. මොකද පොඩි ළමයින්ගේ මේවලමක් නෙමෙයි. එතකොට ඒක ආරම්භක concept එකක් හැටියට ගිහිල්ලා ඒකෙන්ම තමයි අනිත් දේවල් වලට යොමු වෙන්නේ. ඉතින් මම නම් කියන්නේ මුල් අවදියේ ගේම් එකක් සෙල්ලම් කරලා අපේ අම්මා හිතනවා නම් තාත්තා හිතනවා මෙයා ගේම් සෙල්ලම් කරන ගත කරන කාලය වැඩි. එතකොට අනිවාර්යයෙන්ම එයාව මනෝපදේශනීයට යවන්න ඕනේ. මොකද ඒක දරුණු ලෙස ඇබ්බැහි වීමකට පත් වෙලා පස්සේ යවල පස්සේ ප්‍රතිඵල ලබා ගන්න එක පොඩ්ඩක් අමාරු වෙනවා. අද දවසේ කතා බහිනුත් ඔබට ඔබේ ජීවිතේ ලස්සන කරගන්න, තව කෙනෙක්ගේ ජීවිතේ ලස්සන කරගන්න බොහෝ ප්‍රයෝජනවත් වෙන්නට ඇතයි කියලා සිතනවා. ඉතින් ඔබ දන්නා අයෙක්ට මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් ඇතනම් තිරයේ දිස්සන අංකය හරහා ඔබට උපදේශකතුමා සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි උපදේශකතුමනි අද අපත් සමග සම්බන්ධ වුණාට. නැවත මෙවැනි වටිනා
මාතෘකාවක් සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තුවෙන් ඔබේ නිවසින් අපි සමුගන්නවා. සුබ දවසක්.